යාපනය ශිව යෝගනන්දන් විද්‍යා නැමැති 18 හැවිරිදි සිසුවියක ඉතා අමානුෂික ලෙස සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව යාපනය බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටි සැකකරුවෙකුගේ සිරුරක් එම බන්ධනාගාරයේ එල්ලෙමින් තිබියදී යාපනයේ මූලස්ථාන පොලිසිය අද සොයාගත්තා. එසේ මියගොස් තිබුණේ යාපනය පුන්කඩතිව් ප්‍රදේශයේ පදිංචි පූබාලසිංහම් ශෂිකුමාර් නොහොත් රවි 46 හැවිරිදි පුද්ගලයෙක් බවත් පොලිසිය පවසනවා. යාපනය ශිව යෝගනන්දන් විද්‍යා නැමැති සිසුවිය පුන්කඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියදී එම සිසුවිය ඉකුත් 2015 වසරේ මැයි මාසයේ දිනයක පාසල් නිම වී නිවස බලා යමින් සිටියදී සැකකරුවන්ගේ සමූහ දූෂණයට ලක් වී ඝාතනය වී තිබුණා. අනතුරුව යාපනය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම නිර්වත් මළ සිරුර සොයාගත් අතර ඇය ඇඳ සිටි යට ඇඳුමද සැකකරුවන් ඉතා අමානුෂික ලෙස ඇගේ මුඛයේ සිරවන ලෙස මුඛය තුළට ඔබා තිබූ අයුරුත් එකල මාධ්‍ය වාර්තා කර තිබුණා.